අද සිංහල ටීචර් වෙලා නේ. ගන්න සිංහල පොත. කීයනි පාඩමක් තියෙන්නේ? 4 වෙනි පාඩම. 4. අනේ ටීචර් අපට හැමදාම පාඩම් කරන්නේ අද විතර කතන්දරයක් කරනවා. ඔව් ටීචර් හැමදාම පාඩම්. අද ටීචර් වෙත් නෑ නේ. ආන කියලා දෙන්නම්කෝ. අද හප්පඩ ඒක අහලා තියෙනවා. එහෙම. මගුල් කෑම ඒක අහලා තියෙනවා. ඊළඟට මම නාට්‍යයක් කියලා දෙන්නම්. මේකේ නම තමයි කාලගෝල. අහලා නෑනේ? නෑ. කාලගෝල නාට්‍ය. ඔන්න එක ගමක හිටියලු ගම රාළ කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි. මේ දෙන්නට හිටියලු ලස්සන දූ. එයාගේ නම තමයි දික්කලා. ඉතින් ඔහොම යනකොට මේ ගෙදරට එනවා වැඩකාරකමට කුලියට මොකක් හරි වැඩක් හොයාගෙන පුද්ගලෙක්. මෙයාගේ විශේෂත්වය මෙයා අඟුටු මිත්‍රෙක්. එයාගේ නම තමයි කාලගෝල. එයා කොළුයි කැතයි විරූපී. ඉතින් වැඩකාරකමටනේ මෙයා ඉතින් ඔහොම ඉන්නකොට මෙයාට අවශ්‍ය වෙනවා එක දවසක් ගමට යන්න. ඉතින් මෙයා ඔච්චර කාලේ වැඩ කරපු කුලිය ගමරාලගෙන් ඉල්ලුවාට පස්සේ ගමරාලට දෙන්න එහෙම මුදලක් තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ ගමරාලයි ගමහාමිනේ සාකච්ඡා කළා. කල්පනා කළා හිතලා බලලා දිත්තලා අන්තිමට තීරණය කරනවා කාලගෝලට දෙන්න. කවුනේ දිත්තලා? ඔව්. ඉතින් කාලගෝල නම් හරි කැමති ඒකට. නමුත් දිත්තලා කැමතිම වුණේ නැහැ. ළමයි කියන්නේ එක මගක යන්න බෑ ඒ දෙන්නට. ගැළපෙන්නේ නැහැ. ඉතින් මේ ගැන දිත්තලා හරිම දුකෙන් තමයි හිටියේ. අනේ ටීචර් කියලා වැඩන්නේ අපට පෙන්නන්නත් ඕනේ. අනේ පෙන්නන්නකෝ. අනේ මැඩම්. එහෙනම් බලමුකෝ. ඉතින් ළමයි